ඒකේ ස්ට්‍රක්චරල් චේන්ජ් එකක් කරනවා සහ කොටස් ගන්න බලාපොරොත්තු වෙනවා. හැබැයි මම පරීක්ෂා කරාම මේ පෙට්‍රෝලියම් එකේ ඒකේ ඩිරෙක්ටර් බෝඩ් එකට ඒක ඇවිල්ලා තිබුණෙත් නැහැ. ඉතින් ඒ එහෙම ඩිසිෂන් එක ලංකා ට්‍රාන්ස්ෆෝමර්ස් කියන්නේ ලොකු විදුලි බල ප්‍රධානම මේ කියන විදුලි මාෆියාව තියෙන එතන කියලාත් කියනවා. එතකොට ඒකේ මොකක් හරි ස්ට්‍රක්චරල් චේන්ජ් එකක් කරන්න බලාපොරොත්තු වෙනවද? මොකද ඒකේ අයිති ආණ්ඩුවටද නැද්ද කියන එකත් හරියට දන්නේ නැති තත්ත්වයකටපත් වෙලා තියෙනවා. මේ වෙලාවේ මට ඒක ගැන තොරතුරු නැහැ ඒ නිසා මම කියන එක සාධාරණ නැති වෙයි. මේ වෙලාවේ ඊයේ දවසේදී පෙරේද දවසේදී ඒක ගැන සාකච්ඡා කරේ නැහැ. හොඳයි. බොහොම ස්තුතියි. මහත්තයාගේ දියණියට ඇවන්ගාඩ් එකෙන් මාසිකව ලක්ෂ 13 ගාණ දීලා තියෙනවා ඖෂධ ලබා ගන්න කියලා ආරංචිය තියෙන්නේ. ඒක සෞඛ්‍ය අමාත්‍යාංශයට ඖෂධ ලබා ගැනීමක්ද ඔබතුමා ගැන වාර්තා? තව මේ ගැන පැහැදිලි නැහැ. ඒ නිසා මේ මට ලක්ෂ 13ක් දුන්නා කියලා තමයි තොරතුරු තිබෙන්නේ. කවර විදිහට දුන්නද කියන එක ගැන මට කියන්න බෑ දැන් මේ වෙලාවේ. ඔව්. තාම විවිධ තැන්වල වෙඩි තැබීම් සිද්ධ වීමෙන් පවතිනවා. ඔහුගේ කාර්යවලදී විවිධ මාධ්‍ය වේදින ඔබතුමාගෙන් මේ ප්‍රශ්න යොමු කරාම ඔබතුමා කිව්වේ ඒක ජාතික ආරක්ෂාවට තර්ජනයක් නැහැ කියලා. නමුත් හැමදාම උදේ පාන්දර පත්තර බලනකොට දවසේ වෙඩිල්ල කියලා කොයි හරි වෙඩි තැබීමේ සිද්ධියක් සිද්ධ වෙනවමයි. ඔබතුමා වෙඩි තැබීම දැන් ඔව් ඊයේ සිද්ධ වෙලා තිබ්බා. දවසේ වෙඩිල්ල කැම්පේන් එක තියෙනවද තාම නැහැ. ඒම අලුත් ටයිටලයක් එන්න දැන් සූදානම්. හැමදාම සිද්ධ වෙනවා. තාමත් ඒක ජාතික ආරක්ෂාවට තර්ජනයක් නැහැ කියන මතයේද ඔබතුමා ඉන්නේ? ඔව් මේවා සංවිධානාත්මක අපරාධ කල්ලි අතර සිදුවන දේවල් හැටියට මම මුලින්ම කිව්වා. ඒක තමයි අපි දැනුත් තියෙන ස්ථාවරය. ඒ ගැන අපි පරීක්ෂණ කරමින් ඉන්නවා. අත්තරම් ගැනීම සිද්ධ වෙනවා. ඒ නිසා තමයි යම් පාලනයකට නතු වෙලා තිබෙන්නේ. ඒ අතරේ තැන් වල සිද්ධ වෙනවා. ඒක හරි. ඒකත් වළක්වන්න උපරිම උත්සාහ කරනවා. සමහර පොලිසිය මාරුවෙන් පවා සිදු කළේ අතරම ඒ අපරාධ වළක්වා ගැනීමට ප්‍රමාණංශ මැදිහත් නොවීම සම්බන්ධයෙන් සලකලා බලලා එහෙම තමයි නිර්දේශ ඉදිරිපත් වෙලා තිබුණේ පොලිස් කොමිසමට. ඉතින් මේ ආදී හැටියට මේ අපරාධ රැල්ල මර්ධනය කිරීම සහ අපි කටයුතු කරනවා. දැන් අර මම හිතන කැම්පේන් එක නම් යට ගිහිල්ලා වගේ තියෙන්නේ. දැන් තියෙන්නේ සභා පීඩන නැද්ද කියන එකනේ. නේද? සභාව ගන්න පුළුවන්ද බැරිද? ඒක තමයි.